අද මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ vegetable salad එකක්. එළවලු සලාදයක් හදන හැටි. පහසුවෙන්ම හදාගන්න හැටි. මේ තියෙන්නේ ගන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික. ඒ කියන්නේ salad dressing දෙකක් අරන් තිනවා mayonnaise salad dressing එකයි. තව salad dressing එකක්. ඒ වගේම baby corn, bell pepper, colors දෙකකින් අරන් තිනවා. carrot, cauliflower, තක්කාලි, පිපිඤ්ඤා, සලාද කොළ වගේ carrot වගේ දේවල් අරන් තියෙනවා. Tamanට වුණා දේවල් අරගන්න පුළුවන්. carrot මේ වගේ කොටු පුංචි කොටු වලට කපා ගන්නවා. bell pepper පුංචි කොටු වලට කපා ගන්නවා. ඒ වගේම මේ cauliflower මේ හැම දෙයක්ම හොඳට ලුණු වතුරෙනුත් හොදන්න ඕනේ. මොකද විස බීජ තියෙන්න පුළුවන්. මේ විශේෂයෙන්ම cauliflower වල පුංචි පණුව ඉන්න පුළුවන්. ඒක නිසා ඒව හොඳට ලුණු වතුරෙන් දාලා පිරිසිදු කරගන්න. ඒ cauliflower එකේ තියෙන කොළ උනත් අපිට ඉවත දාන්න ඕනේ. අන්න ඒ ටිකත් කපලා සලාදෙට ගන්න පුළුවන්. bell pepper එකත් පුංචි කොටුවට කපා ගන්න. සලාද කොළ ටිකත් මෙන්න මේ ප්‍රමාණයෙන් කපා ගන්න. මේ තින්නේ baby corn බඩේ රිංගු වල පුංචි කාලේ baby corns තියෙන්නේ. ඒ කියන්නේ ඒවයි පුංචියට පෙති කපා ගන්න. මේ විදිහට පුංචියට කපා ගන්න. මේ ඔක්කොම පොඩියට කපාගෙන තක්කලි දැම්ම කපන්න ඕනේ. මේ තින්නේ පිපිඤ්ඤාත් පුංචියට කපා ගන්න. මේ තින්නේ baby corn. මේ තින්නේ පිපිඤ්ඤා ටික ඉස්සෙල්ලා පෙන්නුවේ cauliflower ටික. මේ carrot, cauliflower, bell pepper ටික අපි පොඩ්ඩක් වෙලා ස්ටීම් කරගන්න ඕනේ. පොඩි වෙලාවක් ඒක ස්ටීම් කරගත්තාම මොකද ඒක මේ පොඩි මෘදු ගතියක් එනවා. ඒක පොඩ්ඩක් ස්ටීමර් එකේ පුංචි වෙලාවක් ස්ටීම් කරගන්න. ස්ටීම් කරගත්තට පස්සේ ඔක්කොම එක භාජනයකට දාලා අපි කපාගත්තු සියලුම දේවල් ඒ භාජනයට දානවා. තක්කාලි ටික පෙති විදිහට කපා ගන්න. බොම්බයි ලුණු ගෙඩියකුත් සුද්ධ කරලා පිරිසිදු කරලා පෙති විදිහට කපා ගන්නවා. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරන්න ඕනේ. ලුණු කුඩු ටිකක් දාන්න. ගම්මිරිස් කුඩු ටිකක් දාන්න. ඊට පස්සේ මේ salad dressing mayonnaise sauce එක කලවම් කරන්න. තමන්ගේ රස පදමට ඒව කලවම් කරගන්න. සියලුම දේ හොඳින් කලවම් කරගෙන තමන්ට කැමති නම් දෙහි ඇඹුල් ටිකක් දාගන්න පුළුවන්. අන්තිමට මේ පුංචි සරසිල්ලක් විදිහට මේ තක්කලි පෙති ටික වටේට තියලා තමන්ට කැමති විදිහට බොම්බයි ලුණු පෙති ටිකත් ලස්සනට වටේට පුංචි සරසිල්ලක් කරන්න. රස තියෙනවා වගේම ලස්සනට ඇහැට ප්‍රිය විදියට තියෙනකොටත් කෑම අපිට කන්න ආසෙ හිතෙනවා. මේ විදියට ලස්සනට සරස ගන්න.